මට කාසියක ආරම්භ දෙන්න මම වැඩ කරලා දෙන්නම් කියන ඒ තමයි මම කියේ එතුමත් ගිය පැහැදීමක් කරේ නිසා ඔය සියලු දෙනාට තියෙනට මෙතනට කැමති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් වර්ණතුමාට මම ආරාධනා කරනවා දැන්වා බොස්තුති මාංගලදුමගේ කර්මත්‍යයට ඉවගේම මේ අවස්ථාවට පැමිණ සිටින මේ පොට්ටාශයේ අපේක්ෂක අනුෂා වගේම ලයිස්තු අපේක්ෂක ලෙස කටයුතු කරන මයිලවත් අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද පොයේ දවසේ වුණා අවුරුද්දක ළඟ මොහොතක් වුණා මේ විදිහට මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධ රැස්වීම් දාන්නේ ඔබ මේ මොහොතේ කාර්ය බහුල බව දැන නම් මේ ජයග්‍රහණය අපිට වුණා නිසා ඔබගේ සහභාගීත්වය ඇත්තටම අපිට විශාල ශක්තියක්. මොකද මේ ජයග්‍රහණය කියන්නේ? මේ ජයග්‍රහණය කියන්නේ එක පැත්තකින් අපි ඉල්ලන්නේ වගකීම. වගකීම තමයි ජයග්‍රහණය. වගකීම ජයග්‍රහණය කියලා කියන්නේ මැයි මාසේ 6 වෙනිදාන් පස්සේ ප්‍රාදේශ සභාව අරගෙන ප්‍රාදේශ සභාවේ ගතදා ඉඳන් අවුරුදු 25ක විතර තිස්සේ හිටපු සභාපතිවරුන්ට බැලගෙන යන්න නෙමෙයි. හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට බැලගෙන යන්න නෙමෙයි අපි වගේ ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ ඉස්සරහා අවුරුදු 4 නැත්නම් අවුරුදු 5 නීරිගම ප්‍රාදේශ සභා බල සීමාව ප්‍රදේශයේ කාර්යභාරයන් වලට අපේ මිනිස්සු දාලා වැඩ කරන්න පිළිස්. ගතදා ඉඳන් අඬෝනා කියන්නේ පළවෙනි. අරයා කරේ මෙහෙම මෙයා කරේ මෙහෙම කලින් හිටපු සභාපති මෙහෙම කළා ඒ හින්දා අපිට කරගන්න බැහැ අපි කියන්නේ පළවෙනි පොරොන්දු ඕක නැත්නම් ගතදා ඉඳන් ආයෙත් අරයි වාහනයකට ට්‍රැක්ටරයක් නැහැ කලින් හිටපු එක ආරම්භ කළා මෙහෙම කළා ඒ හින්දා අපිට වැඩ කරගන්න බැහැ එම්ම කියන්නේ මම එහෙම කියලා ඔබට කියන්නේ කවුද එහෙම කියන්නේ කියලා දන්නවනේ අපි ඉල්ලන්නේ අතීතයට දෝෂාරෝපණය කරන්න නෙමෙයි අපි ඉල්ලන්නේ එළවෙන අවුරුදු 4 ප්‍රාදේශ සභා සීමාව ඇතුලේ වැඩ කරන්න. අපි ඉල්ලන්නේ ප්‍රාදේශ සභා සීමාවේ ඉන්න මිනිස්සුන්ට කරදර කරන්න බලයක්. අපි ඉල්ලන්නේ ප්‍රාදේශ සභා සීමාවේ ඉන්න මිනිස්සුන්ට ගහන්න බයින්න බලයක්. අපි ඉල්ලන්නේ ප්‍රාදේශ සභා බලය අරගෙන අනිත් මිනිස්සුන්ට අඩත් එක්තම් කරන්න ගෙවල් වලට ගිහින් තියන්න බලයක් ඉල්ලන්නේ අපි. අපි ඉල්ලන්නේ අවුරුදු 4 වැඩ කරන්න ඉඩ දෙන්න. එහෙම නැත්නම් අපිට අතීතයේ වෙච්ච වැරදි වලට පාඩම් ගන්නන්න පරිගන්න නෙමෙයි. මුන් එහෙමයි ඒ නිසා උගේ පරිගන්න බලය අපි ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ අවුරුදු 4ක් වැඩ කරන්න වගකීම් ගන්න බලයි. අපි ස්ථිර වශයෙන්ම කායිකව රන් වෙන්න යන්නේ. අපි කාටවත් ගෙවල් කිරි තියන්න යන්නේ. අපි කාටවත් ඒකට අනුබල දෙන්නේ නැහැ. ඊට අමතරව අපි මිනිස්සුන්ට අවලාද කියා ඉන්නේ අවුරුදු 4ක් වැඩ කරන්න බලය ඉල්ලනවා. ඔබට පුළුවන් නම් ගම්වල මිනිස්සුන්ට ඕම වෙලී කියන්නේ. අපි බලය ඉල්ලන්නේ ඔබට. ඩයි අපි මේ විදිහට බලය ඉල්ලන්නේ. බලය ඉල්ලන්නේ මේ වෙද්දි බලය ලබාගෙන ඉන්න කණ්ඩායමට ගෙවුණු මාස 6 අපිට මේ බලය ඉල්ලන්නවත් අයිතියක් නැතුව යනවා ගෙවුණු මාස 6 මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳලා දුන්නා නම් අපිට ඒක ඉල්ලන්න බෑ මිනිස්සු තුල ආරා සිතුවිල්ලක් එනවා මේ ආණ්ඩුව ෂෝ අපේ ප්‍රශ්න විසඳෙන්න පටන් ගත්තා ඉතින් ඒකට කාටවත් බලය දෙන්නේ ඉවරනේ මොකද මෙතන වෙලා තියෙන්නේ මාස 6ක් ඉවරයි ඇත්තටම ලයිස්තු කරලා බලන්න මොකක්ද මේ රටේ විසඳිච්ච ප්‍රශ්නය ඒ කියන විදිහට නම් විසඳිච්ච එකම ප්‍රශ්නය හොරකම දැන් හොරකම් වෙන්නේ කියන කාරණාව බරු ඒකෝ මා පිළිගන්නවා වෙන්නේ ඒකත් දැන් මේ හොරකම් වුණා කියන්නේ කොයි කාලෙද මේ රටේ මිනිස්සුන්ට දැනෙන සුළු එපා වෙන සුළු හොරකමක් ගැන කතාවක් කියන්නේ ඇත්තටම 2015 කාල සීමාව ගැන මේ හිතලා බලන්නකෝ මේ හොරකමේ චෝදනාව මම හොරකම කියන වචනයට වඩා ගන්න ඒක හොරකමේ චෝදනාව තියෙන්නේ 2005
2015. ඇත්තටම 2015 2015 නෙමෙයි. 2005 2010 යුද්ධේ. මහින්ද මහත්තයා යුද්ධය ඉවර කරපු කාලේ. ඒ කාලේ හොරකම් ගැන චෝදනා නැහැ නේද? යුද්ධ එක්කනේ මිනිස්සු හිටියේ. මේ චෝදනා සේරම ටික තියෙන්නේ 2010 15 මැදට. 15 5 කියලා අපි හිතමුකෝ. 5 සහ 15 අතර වෙච්ච හොරකම් වල විස්තරය කිය දැනුත් 25 දැන් මම හොරකම සාධාරණීකරණය කරනවා නෙමෙයි. දැන් මේ දවස්වල හොරකම් පිළිබඳව ටීවී එකේ දකින්නවනේ. අපි ගමුකෝ නාමල් රාජපක්ෂ. නාමල් රාජපක්ෂ මොනවා හොරකම් කළා කියලා එයා උසාවියේ කියනවා. ඒක හරි කියමුකෝ. ඒක ඇත්ත. ප්‍රශ්නයක් නෙවෙයි. කොයි කාලේ කරපුවාද කියන්නේ? 2015ට කලින් ඒක. ආණ්ඩුවෙන් අහනවා. මේ ප්‍රදේශයේ ඉන්න JVP මිනිස්සුන්ගෙන් අහනවා. හරිනම් කරන්න ඕනේ 2024 දේශපාලකයෙකුට හොරගන්න ටික වෙන්නේ නෙමෙයි. ඊළඟ අවුරුදු 23 22 21 20 ගෙවුණු අවුරුද්දේ හොරගන්න ටික නෙමෙයි වань. ඔයාගේ වාගේ නාමල් වල ඉන්න අපේ ගාමේ වයිලා ඉන්න සජිත් ඉන්න කවුරු විදිහද? කොහොම 24 වෙච්ච හොරගන්න. කොහොම 23 ටික. කොහොම 22 ටික. කොහොම 21 ටික. දැන් අපිට මොනවා හරි අහිමි වුණා නම් අපි වටන් ගන්නවා ළඟින්ම දැනින්නේ. ඔයාලා කඩේක් දානවා. කඩේ ණය පොතක් තියෙනවා. ණය පොත ඔයාලා පියවන්න හදන අවුරුද්ද ලඟ වෙනකොට පටන් ගන්නේ 2012 ද? 2012 මට ණය ඉවර නෑ. ඒක ඉඳන් පටන් ගන්න. අපි පටන් ගන්නේ ගිය අවුරුද්දේ ණය ටික බලනවා. මේ ටික දෙන්න. ගිහලා ඉන්නවා. ඕනනම් පොලිසිය යනවා. අවුරුද්ද ළඟයි. 24 පන් ඉවරනවා 23ට වහිනවා. එහෙම නැතුව 2005 ඉඳන් දෙන්නේ. මොකද ඒකේ තේරුම? කඩයක් කරපු එකක්වත් ඔය විදියට පන් ඉස්සරහට. එහෙම නැත්තම් පැනල් දාගන්නවා 12ක් 20ක්. අර මන්ත්‍රීවරු තියනවනේ ඇති වෙන්න. පස් දෙනා දාගන්නවා. 24 හොරගම් හොයන ටීම් එක වෙනයි. 23 වෙනයි. 22 ටීම් එක මේ ඉන්නේ. දැන් මෙහෙම පත්තේට මන්ත්‍රීවරු දාගන්නවා 24 හොරගම් හොයන කණ්ඩායමේ නායකයෙක්. ඇයි මේකට හොරගම් කරපුවට මම කියන්න හදන්නේ ඔය කාරණාවමයි. ඔබේ කඩේ පාඩු නම් පාඩුනේ ණය දුන්න හින්දා නම් ඉස්සෙල්ලා විසඳන්න ඕනේ ණය ප්‍රශ්නේ. ණය